මෝනින් වල හැමෝටම අනිතින් අදත් මල් පිරුණු පැලබින් 5ක් ඔන්න ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා වටිනම වර්ගත් එක. අනිතින් අද නම් ඔයාලට ලොකු බුෂස් මදර් ප්ලාන්ට්ස් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා වයිට් වර්ග, බ්ලැක් වර්ග ඒත් එක්කම වටිනම සෆාරි සහ තව තියෙනවා ඔයාලට පර්පල් ෆ්ලෑෂ් වර්ග ගොඩක් අද ඔයාලට මේ පැකේජ් එකේදී ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳම තත්ත්වයේ මෞෂාක තියෙනවා. ඉතින් ඔන්න අද ඩිපොසිට් කරන කෙනෙක්ට හෝ හෙට දවසේ ඩිපොසිට් කරන කෙනෙක්ට අද දවස් තුල හෝ හෙට දවස් තුල අපි කුරියර් දාලා දෙනවා. හැබැයි මේ සතිය අන්තිම කුරියර් දවසේ තමයි අපේ හෙට දවසේ ඉතින් ඔන්න ඔයාලට ඉක්මනට කතා කරලා ඔයාලට අවශ්‍ය වර්ග ටික ගෙන්න ගන්න පුළුවන්. මේ විදිහට තමයි මල් තියෙන්නේ. ඔන්න ඔයාලට ගන්න පුළුවන් කැමති විදිහට තෝරලා මේ දවස්වලට ගොඩාක් අඩු මුදලට මම පැකේජස් මදර් ප්ලාන්ට්ස් දීලා තියෙනවා. අනිතින් තවත් ඒ වගේම සෙට් එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට ඕන ඉක්මනට කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. අපි බලමු මේ බින් වල මොනවද තියෙන්නේ කියලා. අනිතින් වටිනම වර්ග තියෙනවා. හරියට පේනවනේ. හරි ලස්සන වර්ග ලොකු මදර් ප්ලාන්ට් එහෙම ඔන්න ඔයාලට ගන්න පුළුවන් මේ බින් වලින්. මම පෙන්නන්නම් ඔයාලට දෙන ප්ලාන්ට්ස්. අන්න ඉස්සලාම මේ බින් එකෙන් පටන් ගන්න හිතුණා. අපි බලමු මේ බින් එකේ මොනවද තියෙන්නේ කියලා. අන්න ඉතින් ඉස්සලාම තියෙනවා කළු මල් පිපෙන කොච්චර දුන්නත් ඉල්ලුම අඩු නොවන බ්ලැක් නයිට්. මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාක තියෙනවා. මෙයාගේ ලස්සන මල් තුනක් එක්ක මේ වගේ හොඳ මුල් පද්ධතියක් එක්ක තියෙන නිරෝගී මදර් ප්ලාන්ට් එකක් ඔයාලට රුපියල් 1500කට ගන්න පුළුවන්. ලස්සන බ්ලැක් නයිට්. ඔන්න ඉතින් ඔයාලට ඕනේ නම් කතා කරලා ඉල්ල ගන්න. පහුගිය දවස්වල බ්ලැක් නයිට් ඉල්ලුවොත් මට දෙන්න තිබුණේ නැහැ. ඔන්න ඉතින් දාන ඒවා ටික ඉවර වෙනවා. ඒ වගේම ආට වටින මිලියම් බුෂස් දෙකක් දෙන්න යන්නේ ලොකු මදර් ප්ලාන්ට් එකයි. මෙන්න මෙයාගේ නම් පොඩි පැල තියෙන බලන්න පොඩි පැල පොකුර කොහොමද කියලා මම නිතරම කියනවා මීඩියම් ෆ්ලවර්ස් මිලියන් රෙඩ් හැදෙන්නේ මෙන්න මේ විදිහට කියලා. ඔන්න ඉතින් මෙයා නම් මිලියන් රෙඩ් කෙනෙක්. මේ විදිහට ලොකු මදර් ප්ලාන්ට් එකයි පොඩි පැල මෙයාගේ තියෙන 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. පොඩි පැල 5ක් තියෙනවා. මේ විදිහට ඔන්න පොකුරක් පිටින්ම තියෙනවා. මෙන්න මේ බුෂ් එක අවශ්‍ය කෙනෙක්ට රුපියල් 2500කට තමයි අපි දෙන්නේ ලොකු මදර් ප්ලාන්ට් එකක්. අඩියකට වැඩි උස ලොකු මදර් ප්ලාන්ට් එකක් තියෙන්නේ. චූටි පැල පොකුරක්ම තියෙනවා. බලන්න මේ පැල ටික වෙන් කරගත්තොත් ඔයාලට කොච්චර ලොකු පඳුරක් හදාගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේක වෙන් කරන්න මොන්නේ මේක මේ විදිහටම පොට් එකකට දාලා රිපෝට් කරොත් ඔයාලට ලොකු බුෂ් එකක් හදාගන්න පුළුවන්. මල් පිරුණු බුෂ් එකක්. මෙන්න මෙයාගෙත් ඒ වගේ තමයි මල් තුනක් එක්ක ලොකු මදර් ප්ලාන්ට් එකයි. මල් තුනක් නෙවෙයි යාගෙන මල් 5ක් තියෙනවා. මල් 5ක් එක්ක ලොකු මදර් ප්ලාන්ට් එකයි. මේ වගේ මල් ආසන්න මීඩියම් රෙඩ් වලින් මදර් ප්ලාන්ට්ස් 2යි, චූටි පැල 1යි 2යි ඒකේ චූටි පැල 2ක් වගේ තියෙන්නේ. ඔව් මේ විදිහට ලොකු මදර් ප්ලාන්ට්ස් 2යි චූටි පැල 2යි තව ලොකු මදර් ප්ලාන්ට් එකයි තියෙනවා. එතකොට පැල ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. මදර් ප්ලාන්ට් එකත් එක්ක පැල 6ක් තියෙන මේ බුෂ් එකත් ඔයාලට රුපියල් 2500කට ගන්න පුළුවන්. මෙයාගෙත් එහෙමයි මදර් ප්ලාන්ට් එකයි පැල 6ක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට කැමති විදියට ගන්න පුළුවන්. මේ විදියට රුපියල් 2500ට දෙන බුෂස් දෙකක් තියෙනවා. මෙන්න මේවා නම් පැල බෝ කරන කට්ටිය එකතු කරගන්න. ඔයාලට ගොඩක් වාසි මුදලට තමයි අපි දීලා තියෙන්නේ. ඔන්න එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා හැමදාම ඉල්ලන ලස්සන ඩෙවෝට්ස්. ඔන්න ඉතින් එයාගේ මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාක තියෙනවා ඩෙවෝට්ස් වලින්. ඔයාලට ගන්න පුළුවන්. මෙයාගේ මලයි පොහොට්ටුවයිත් එක පළවෙනි මල නම් පරණ වෙන්න යන්නේ. ඒ වුණාට එයාගේ පොහොට්ටුවක් එන ගමන් තියෙන්නේ. මේ පේනවා ඇති. ඔන්න මෙයාව ඔයාලට රුපියල් 1500කට ගන්න පුළුවන්. අඩියක් වගේ තමයි උස තියෙන්නේ. ඒ වගේම තව තියෙනවා ලස්සන ජගුව. ඔන්න ජගුව හොයන කට්ටියට මෙන්න මේ වගේ ජගුව ප්ලාන්ට් තියෙනවා. මෙයා නම් අඩියකමාරක් වගේ උස තියෙන ප්ලාන්ට් එකක් මලක් එක්ක හොඳටම කට් කරලා පැල බෝ කර ගන්න පුළුවන්. පේනවනේ. ඔන්න ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේ ප්ලාන්ට් එක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 2000කට. ඔන්න ජගුව හොයන කට්ටිය එකතු කරගන්න ගොඩක් අඩු මුදලට ඔයාලට ජගුව හම්බෙන්නේ. ඒ වගේම ඔයාලට දෙන්නද පහුගිය දවස්වල මම මාස 8කට විතර කලින් දුන්න ලස්සන කොරල් චැම්පියන් ලංකාවට අලුතෙන්ම ආපු වෙරයිටි එකක් තමයි මේ කොරල් චැම්පියන් කියන්නේ. හැබැයි ඒ ආවට අපේ ලංකාවේ බෝ කරගන්න තරම් කොරල් චැම්පියන් ප්ලාන්ට්ස් මදි. ඉතින් ඔන්න මේ තියෙන ඉස්සලාම ලංකාවට කොරල් චැම්පියන් නෙද්දි හදපු ප්ලාන්ට්ස් පේනවද හොඳම තත්ත්වයේ මෞෂාකයක් තියෙනවා. ඔයා දන්නවද කොරල් චැම්පියන් බුෂ් එක ආවේ අඩියක් වගේ උස. මෙයා නම් අඩිය එකමාරකට වැඩි උස තියෙන මල් තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. මල් 6ක් එක්ක මෙන්න මේ ලස්සනම කොරල් චැම්පියන් බුෂ් එක බුෂ් එක නෙවෙයි මදර් ප්ලාන්ට් එකක් තියෙන්නේ. මදර් ප්ලාන්ට් එකක්. මෙන්න මේක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 4500කට චූටිම පැලයක් ලෝකෝ කරලා හදපු කෙනෙක්. බලන්න මල් ටික කොහොමද කියලා. මෙයාගේ අර රේන්බෝ මල වගේ රේන්බෝ මලේ තියෙන කොලේ මෙන්න මේ විදිහට එයාගේ කොළ දළු කොළ හැදෙන්නේ. අර ඩෙලිකාටා වගේම කළු පාටට හැදෙන්නේ. මේ පේනවනේ. අනිතින් මෙයා තමයි කොරල් චැම්පියන්. හරි ලස්සනට මල් පිරෙනවා. අනිතින් එකතු කරගන්න. මෙයාගේ බුෂ් එක ඔයා කීයට දාවේ කියලා දන්නා මදර් ප්ලාන්ට් දෙක ආවේ අඩියක් වගේ උස තියෙන. අඩියකටත් උස නැති මදර් ප්ලාන්ට්ස් දෙකේ බුෂ් එක රුපියල්
රුපියල් 8500ට 7500ට වගේ ප්‍රයිස් වලට ආවේ. ඔන්න ඔයාලට මේ තරම් ලොකුවට මදර් ප්ලාන්ට් එකක් හදලා දෙනවා කියන්නේ කොච්චර වාසියද බලන්න. මෙන්න මේ මදර් ප්ලාන්ට් එක අපි ඔයාලට දෙන්නේ රුපියල් 4500කට ඔයාලට ඕනි නම් ඔන්න එකතු කරගන්න. එකයි තියෙන්නේ, ගොඩක් නම් නැහැ. මේක වටිනම කෙනෙක් තමයි පැලබෝ කරන කට්ටියට සහ ගෙදර ලස්සනට හදන අයට. මොකද මල් පිරෙන ඔයාලට පේනවා ඇති. ඒ වගේම කවාලි තියෙනවා. ඔන්න ලස්සනම කවාලි හොයපු කට්ටියට දම් පාට මල් පිපෙන ලස්සනම කවාලි. ඉතින් කවාලි බුෂස් ඉල්ලුවා. බුෂස් නම් ඉවරයි. ඔන්න මදර් ප්ලාන්ට් ගන්න පුළුවන්. ඔයාලට මදර් ප්ලාන්ට් අරගෙන බුෂස් විදියට හදා ගන්න පුළුවන්. මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාක මෙයාලා වෙන්නේ රුපියල් 1500යි. ඒ වගේම තවත් බ්ලැක් නයිට් තියෙනවා. මෙයාත් වෙන්නේ රුපියල් 1500යි. මල් දෙකක් එක්ක අඩි එකමාරක් වගේ උස තියෙන හොඳම තත්ත්වයේ මෞෂාක තියෙන. ඔන්න ඔයාලට ගන්න පුළුවන් රුපියල් 1500කට. ඒ වගේම තව තියෙනවා ලිලි ප්ලාන්ට්. මෙන්න මෙයාලත් ඔයාලට රුපියල් 1500කට ගන්න පුළුවන්. මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාක තියෙන්නේ. මේ වගේ පේනවද චූටිම පැල ලොකු කරලා හදපු අය. මෙයාගේ මලක් එක්ක තියෙනවා ඩබල් පෙටල් මල් එක. ලිලි ප්ලාන්ට්ස් මෙතනදී 6ක් වගේ ඔයාලට දෙන්න පුළුවන්. මේ තියෙන රුපියල් 1500ට හම්බෙන ලිලි අඟල් 7 8 9 10 වගේ තමයි උස තියෙන්නේ. ඔන්න එකතු කරගන්න ලිලි හදන කෙනෙක්ට ඔන්න යායක් බෝ කරගන්න පැල තියෙන හොඳම තත්ත්වයේ මෞෂාක. මේ පේනවනේ ඔක්කොම කට් කරලා ඔයාලට පැල බෝ කරගන්න පුළුවන්. මෙයත් එහෙමයි රුපියල් 1500කට දෙන ඒවා. ඔයාලට ප්ලාන්ට්ස් 6ක් දෙන්න පුළුවන් ලිලි වලින්. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එකතු කරගන්න පුළුවන්. මෙන්න මෙයාලා නම් ටිකක් උස සයිස් එකේ තියෙන. මෙයාලා අඩියක් වගේ උස තියෙන. මේවා රුපියල් 1800කට ගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ මෞෂාක. එයයි මෙන්න මේ ප්ලාන්ට් එකයි දෙක රුපියල් 1800කට තමයි අපි දෙන්නේ. ඔන්න එකතු කරගන්න පුළුවන්. මාරම ලස්සනයි. ගොඩ දෙනෙක් ඇහුවා ඊයේ ලිලි පින්ක් තියෙනවද කියලා. ඔන්න තියෙන ලිලි පින්ක් මේ විදිහට තියෙනවා. හොඳම තත්ත්වයේ මෞෂාක. මේ රුපියල් 1800ට දෙන ප්ලාන්ට්ස්. ඔන්න ඉතින් ලස්සන බුෂ් එකක් හදා ගන්න පුළුවන්. මේ ප්ලාන්ට්ස් දෙකක් එකට රිපෝට් කරවත් ඉතින් ඔන්නට. ඒ වගේම තව තියෙනවා මෙන්න මෙයා ලස්සන මිසිරි ප්ලාන්ට් එකක් තියෙනවා. චූටිම සයිස් එකේ මිසිරියක්. මෙයා රුපියල් 7100කට ගන්න පුළුවන්. අඟල් 7ක් වගේ තියෙන හොඳම තත්ත්වයේ මෞෂාකයක්. ඔන්න එයා ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා ලස්සනම වෙරයිටිස් ටිකක්. ඔන්න වැනිලා යෙලෝ හොයන අයට වැනිලා යෙලෝ ලොකු මදර් ප්ලාන්ට්ස් තියෙනවා. මෙයා නම් පොඩි පැලත් එක්ක තියෙන බුෂ් එකක්. මෙයාගේ මල් 1 2 3ක් තියෙනවා. මල් 3ක් එක්ක හදියකට වැඩි උසක් තියෙනවා. මේ විදිහට චූටි පැලත් එක්ක මේ බුෂ් එක ඔයාලට රුපියල් 1500ෙන් ගන්න පුළුවන්. ඒ වගේම තනි ප්ලාන්ට් තියෙනවා. මෙයාලා ඔයාලට රුපියල් 1000ෙන් ගන්න පුළුවන්. මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාක. ඒ වගේම තව තියෙනවා ලස්සනම ඇලෙග්‍රියා හැමෝම හොයන වෙරයිටි එකක්. ලස්සන චූටි චූටි මල් ගොඩක් හැදෙනවා. හැබැයි චූටියට හැදුනට මෙයාගේ මලුත් මෙන්න මේ සයිස් එක වගේ ලොකු මලක් එනවා. ඉතින් බලන්න මෙන්න මේ විදිහට කම්පෙයාර් කරන්න බලන්න මේ වගේ ලොකු මලක් හැදෙනවා කියලා තමයි කියන්නේ. මෙයාගේ මල් 3යි පොහොට්ටුවයිත් එක්ක මෞෂාක දෙකක බුෂ් එකක් තියෙනවා. මෙන්න මේ බුෂ් එකම ඔයාලට රුපියල් 1800කට ගන්න පුළුවන්. ලොකු මදර් ප්ලාන්ට්ස් දෙකක් තියෙන්නේ. මේ අනිත් මෞෂාකෙත් මල් පොහොට්ටු වෙලා තියෙන ඕන එකතු කරගන්න පුළුවන් රුපියල් 1800යි. ඒ වගේම තව තියෙනවා මෙන්න මෙයා ලස්සනම සියරා ඔරෙන්ජ් කෙනෙක් ඉන්නවා. හරිම දුර්ලභ කෙනෙක්. හැමදාම දෙන්න නැති වෙරයිටි එකක් තමයි මේ සියරා ඔරෙන්ජ් කියන්නේ. ඔයාලට සියරා රෙඩ් මම කලින් දුන්නා. මතකයි ඇති. අදත් දෙන්න තියෙනවා සියරා රෙඩ්. ඉතින් ඔන්න සියරා ඔරෙන්ජ් එකත් ඔයාලට ගන්න පුළුවන්. මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාකයක්. මේක රුපියල් 1300කට ගන්න පුළුවන්. ලොකුම ලොකු සියරා ඔරෙන්ජ් මල් පිපෙන කෙනෙක්. ඔන්න ඔය විදිහට තමයි පළවෙනි බින් එක අපි ඔයාලට පෙන්නන්නේ. ඒ වගේම මෙන්න මේ සෙට් එක මම පෙන්නන්නම්. සෆාරි හොයන අයට ඔන්න රුපියල් 2500ට ඊයේ ප්ලාන්ට්ස් දැම්මා. ඒවනම් ඉවරයි. දැනට ඔයාලට දෙන්න පුළුවන්. මෙන්න මේ රුපියල් 6500ට දෙන ලොකුම ලොකු සෆාරි ප්ලාන්ට්. මේ විදිහට ලස්සන මලක් එක්ක ඔයාලට හඩි එකමාරක් උස තියෙන හොඳම තත්ත්වයේ මෞෂාකයක්. මේ විදිහට රුපියල් 6500කට ගන්න පුළුවන්. වෙළඳ පොලේ බලන්න රුපියල් 6500ට කවුද සෆාරි මේ දවස්වල දෙන්නේ කියලා. ඔක්කොම රුපියල් 8000යි 9000යි 10000යි 15000යි ඔය වගේ ප්‍රයිස් වලින් තමයි යන්නේ. ඔන්න ඉතින් දෙන වෙලාවෙදි එකතු කරගන්න. අඩුම මුදලට දීලා තියෙන මෙයාගේ මලක් එක්ක කොළ තියෙනවා 6ක් කොළ 6ක් එක්ක මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාකයක් තියෙනවා. එයා රුපියල් 6500යි. ඒ වගේම මෙන්න මෙයාගේ මලක් තිබිලා පර වුණා. ආපහු මලක් ඉක්මනට කොළ 5ක් එක්ක හොඳම තත්ත්වයේ මෞෂාකයක් තියෙනවා. ඔන්න ඉතින් කවුරු හරි පැල බෝ කරන කෙනෙක් ඉන්නවා නම් මේ ප්ලාන්ට්ස් දෙක අරන් තියාගන්න. ඔයාට මාර වටිනවා. මොකද සෆාරි කියන්නේ මෙච්චර අඩු මුදලට හම්බ වෙනවා කියන්නේ. බලන්න ඔයාට කොච්චර වාසියද කියලා. හොඳටම කට් කරගන්න පුළුවන්. මෞෂාක මේ පේනවනේ කට් මුල් ලැබිලා තියෙන විදිහ. මෙයාගේ නම් මල් ආසන්න. ඒ කියන්නේ මලක් තිබිලා පර වුණා. ඔන්න ආපහු අලුතෙන් දළු කොළයක් ආපු ගමන් මෙයාගේ මල ඉක්මනට මේ ප්ලාන්ට් එකත් ඔයාට රුපියල් 6500කට ගන්න පුළුවන්. ඒ වගේම අර තව දෙන්නද ලස්සන වෙරයිටි එක. මෙන්න මෙයා ඔයාගාව තියෙනවද බලන්න. මෙයාගේ ලස්සන නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.
මේ තියෙන්නේ රූබි කියන වෙරයිටි එකක්. ඉතින් ලිවියම් රූබි නන් නෙවෙයි. ඒ දෙක පටලවා ගන්න එපා. මේක රූබි කියලා ලස්සන දම් පාට වෙරයිටි එකක්. ඔයාලට පේනවද? තදම තද දම් පාට කලර් එකක් තියෙන්නේ. පේනවද මෙන්න මේ විදිහට කෙමී දම් පාටට හැදෙන්නේ. එයාගේ මල පරණ වෙදි මේ විදිහට දුඹුරු පාටට වගේ ෆ්ලෑෂ් එකක් වැටෙනවා. මේ විදිහට චූටි චූටි ඩොට් විදිහට තමයි ෆ්ලෑෂ් එකක් වැටෙන්නේ. මෙයාගේ නම රූබි කියලා තමයි අපිත් පැලබෝ කරවේ. ඔන්න ඉතින් එයාගේ මේ බලන්නකො කොළ කොච්චර ලොකුයිද කියලා. කොළ මාර ඝනකම් ඔයාලට පේනවා ඇති මම මේ අල්ලන විදිහට කොළේ තද කරන විදිහට කොච්චර ඝනකම්ද කියලා. මලත් ඒ වගේ තමයි මාරම ඝනකම් මලක් තියෙන්නේ. එයාගේ මේ විදිහට ලස්සන දළු කොළයක් එනවා කළු පාටට. අර පේනවද? අර මම ඔයාලට කලින් පෙන්නවේ කොරල් චැම්පියන් රේන්බෝ එහෙම. අන්න ඒ වගේ තමයි මෙයාගේ දළු කොළේ මේ විදිහට කළුම කළු දළු කොළයක් හැදෙන්නේ මේ වගේ. පේනවද? අන්න ඉතින් මේ ප්ලාන්ට් එක හරිම වෙළඳපොලේ ලොකු මිල ගණන් යටින් යන කෙනෙක් සහ දුර්ලභම වෙරයිටි එකක්. මෙයාට තියෙන පුදුමාකාර ලස්සන දම් පාට කලර් එක. මේ විදිහට මල ෆ්ලෑෂ් වැටෙනවා ටික කාලයක් ඇද්දි පේනවද ඔයාලට? මෙන්න මේ විදිහට දුඹුරු පාටින් තමයි ෆ්ලෑෂ් එක වැටෙන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එක අපි ඔයාලට දෙනවා රුපියල් 15000කට. ඔයාලට ඕන නම් මෙයාව පොට් එක පිටින් හරි අපිට එවන්න පුළුවන්. එක්කෙනයි ඉන්නේ. ගොඩක් නෑ මෙයාගේ චූටි පැලත් නැහැ. දැන්ට තියෙන මෙන්න මේ ලොකු මද ප්ලාන්ට් එක විතරයි. ඔන්න ඔයාලට ඕනි නම් ගන්න පුළුවන් රුපියල් 15000යි. මෙයා ලොකු ප්‍රයිසස් වලට යනවා. මෙයා ලක්ෂයටත් වගේ වෙළඳපොලේ මිල මාකට් වෙන කෙනෙක්. ඔන්න ඔයාලට එකතු කරගන්න පුළුවන්. ලස්සනම රූබි ඔන්න එකතු කරගන්න. එක ප්ලාන්ට් එකයි දෙන්න තියෙන්නේ. ඉතින් මේක නම් දැකපු ගමන්ම ගොඩ දෙනෙක් ඉල්ලයි. මොකද මේ වගේ ලස්සන කලර් එකක් මම නම් දැක්කේ මෙන්න මේ මලට විතරයි. ඉතින් ඔන්න අර අපේ ලංකාවට ලිවියම් රූබි කියලා ආපු මලටත් වැඩිය මාරම ලස්සනක් යාගේ තියෙන මේ විදිහට කළු පාටින් මල පුරාම එළි වැටෙනවා යාගේ. මේ පේනවා ඇතිවට. අනිතින් එයාව ගන්න පුළුවන්. ඒ වගේම දම් පාට ලස්සන සීඩ් ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. එකක් බුෂ් එකක් සහ අනිත් එක ලොකු මදර් ප්ලාන්ට් එකක්. මේ තියෙන්නේ එයාගේ හරිම කලර් එක. පේනවද? දම් පාටට මල් පිපෙන මෙන්න මේ සීඩ් ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 3000කට ගන්න පුළුවන්. තදම තද දම් පාටක් තියෙන්නේ. එයාගේ මලේ එතකොට මේ බලන්න පේනවද? කෙමිය දම් පාටට හැදිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට චූටි ඉරිත් යනවා යාගේ කළු පාටකට වගේ හුරුවක්. මෙන්න මේ විදිහට මල තියෙන මල් දෙකක් එක්ක මේ ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 3000කට ගන්න පුළුවන්. මල් දෙකක් එක්ක හොඳම තත්ත්වයේ අවශ්‍යකයක්. දම් පාට වෙරයිටිස් ඔන්න දම් පාට සීඩ් හොයන කට්ටිය එකතු කරගන්න. නිකන් අර යාගේ කොලේ පේනවා නිකන් අර ලෝරා කියන්නේ ලෝරා දම් පාට මල තියෙන්නේ. අන්න ඒ වගේ තමයි යාගේ කොලේ හැදිලා තියෙන්නේ. හරි ලස්සන කෙනෙක්. නිකන් අර ශිරානෝ වලට තියෙන දම් පාට අන්න ඒ වගේ කලර් එකක් තමයි තියෙන්නේ. මල දිලිසෙනවා මාරම ලස්සන කොන්න ඔයාලට ගොඩක් අඩු මුදලට දෙනවා මේ දවස් ටිකේම දම් පාට සීඩ් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙයත් එහෙමයි. මදර් ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු මදර් ප්ලාන්ට් එකත් එක්ක තවත් මල් ආසන්න පැලයක් තියෙනවා. මේ තියෙන යාගේ පරණ මල ඔන්න අලුත් බල්බ හොට්ටුවකුත් වෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් තියෙනවා එයාගේ තව මලක් මේ විදිහ පැලයක් එන්නේ. මෙන්න මේ විදිහට මෙන්න මේ බුෂ් එකත් ඔයාලට රුපියල් 3000කට ගන්න පුළුවන්. මේ වගේ හොඳම තත්ත්වයේ ලොකු මදර් ප්ලාන්ට් එකයි චූටි පැලයත් එක මේ දෙකත් ඔයාලට ඕන නම් පොට් පිටින් එවන්න පුළුවන්. හරි ලස්සන කෙනෙක්. හැබැයි පොට් පිටින් එවන්න නම් අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙයාලගේ මුල් කුට්ටි පිටින්ම තියෙනවා. මම උස්සලා පෙන්නන්න මේ බලන්න. අන්න බලන්න කොච්චර මුල් තියනවාද කියලා. හොඳම තත්ත්වයේ සීසන් කරපු ලස්සනම ප්ලාන්ට්ස් එක ප්ලාන්ට් එකක් ඔයාලට රුපියල් 3000කට ගන්න පුළුවන්. මාරම ලස්සනයි යාලා. ඒ වගේම අනිත් බින්නක ඔයාලට පෙන්නන්නම්. මේ බින් එකේ ඔන්න හැමෝම ඉල්ලපු වයලට් ලව් කෙනෙක් දෙන්න යන්නේ. වයලට් ලව් කියන්නේ ලංකාවට අලුතෙන්ම ආපු ලස්සන දම් පාට කලර් එකක් තියෙන වෙරයිටි එකක්. මෙයාගේ මල් පිපෙන්නේ හරි ලස්සනට දම් පාට heart shape මල් රවුම් බෝල වගේ මල් හැදෙන්නේ. දෙපැත්ත කොළ පාටින් බයි කලර් එක වෙනවා. එතකොට කීල කහ පාටට මේ විදිහට හැදෙනවා. මෙයා නම් අඩියක් වගේ උස තියෙන චූටිම පැලයක් ලොකු කරපු හොඳම තත්ත්වයේ මෞෂාකයක් තමයි අපි ඔයාලට දෙන්නේ. අඩියක් වගේ උස තියෙන මෙයා රුපියල් 2500කට ගන්න පුළුවන්. ඔන්න වයලට් ලව් හොයන කට්ටිය එකතු කරන්න. ඔන්න එයාගේ තව පොහොට්ටුවකුත් වෙනවා. බලන්නකෝ ගහ චූටි වුණාට මෙයාලා කොට පඳුරු විදිහට හැදෙන්නේ. ගොඩාක් උස යන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විදිහට මෙච්චර ලස්සනට හැදිලා තියෙන්නේ. මේ විදිහට පැලයක් ඔන්න ඔයාලට රුපියල් 2500ට තමයි අපි දෙන්නේ. මේකේ මදර් ප්ලාන්ට්ස් දෙකේ බුෂ් එක ආවෙත් රුපියල් 6000කට. ඔයාලට ගොඩක් අඩු මුදල තමයි අපි මේ පැල බෝක් කරලා දෙන්නේ. ඔන්න එකතු කරගන්න. ඒ වගේම තව තියෙනවා ලස්සන ඔන්න ට්‍රිලියන් රෙඩ් හොයන කෙනෙක්ට මේ වගේ මුල් එක්ක තියෙන
හොඳම තත්ත්වයේ මල් ශාකයක් තියෙනවා. ට්‍රිලියන් රෙඩ් මෙයාව රුපියල් 1900කට ගන්න පුළුවන්. ලොකු මල් පහක් තියෙනවා. මාරම ලස්සනයි බයි කලර්ස් මල් හැදෙලා තියෙන්නේ. කර්ල් වෙවි හරි ලස්සනට හැදෙනවා. මෙන්න මේ වගේ හදියකට වැඩි උසේ තියෙන හොඳම තත්ත්වයේ ප්ලාන්ට් එකක් තියෙනවා. මෙයාව රුපියල් 1900කට ගන්න පුළුවන්. ට්‍රිලියන් රෙඩ් හොයන අයට ඔන්න ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා කවාලි කෙනෙක් මෙන්න මෙයාවත් ඔයාලට රුපියල් 1500කට ගන්න පුළුවන්. ලස්සනම දම් පාටින් මල් පිපිලා තියෙන්නේ. මල් දෙකක් එක්ක මේ වගේ අඩියකට වැඩි උස තියෙන හොඳම තත්ත්වයේ මල් ශාකයක් තියෙනවා. එයාව ගන්න පුළුවන් රුපියල් 1500යි. ඒ වගේම වැනිලා යෙලෝ ලොකු සයිස් එකේ මද ප්ලාන්ට් එකක් තියෙනවා. මෙයාගේ මල් තියෙනවා 1 2 3 4 5 මල් පහක් එක්ක මාරම ලස්සන වැනිලා යෙලෝ එකක් තියෙනවා. මෙයාව රුපියල් 1800ට දෙන හඩි එකමාරක් වගේ උස තියෙන හොඳම තත්ත්වයේ මල් ශාකයක් වලට පේනවා. ඉතින් මේ බලන්න ලස්සන කොහොමද කියලා. අන්න කපාට බුෂර්ස්ුත් අපි දෙනවද. මෙන්න මෙයාව ගන්න පුළුවන් රුපියල් 1800කට ලොකු සයිස් එකේ ප්ලාන්ට් එකක්. ඒ වගේම තව තියෙනවා ලස්සනම කියුරෝ පීරිසි වගේ මල් හැදෙන මාරම ලස්සනක් තියෙන එයාව ඔන්න ඔයාලට අපි දෙන්න යන්නේ අඩියකට වැඩි උස තියෙන මේ වගේ ලොකු මල් 1 2 3 4 5යි. මෙයාට කියන්නේ පීරිසි මල් කියලා. ඔන්න ඉතින් කියුරෝ හොයන කට්ටියට මේ වගේ හොඳම තත්ත්වයේ මල් ශාකයක් තියෙනවා. මල් පහක් එක්ක පේනද? මෙයාගේ නම් මේ කොළවලට බෙහෙත් ගහලා තියෙන්නේ. ඒකයි කැප්ටන් එක දාලා තියෙන නිසා තමයි මේ විදිහට තියෙන්නේ. මේ වගේ හොඳම තත්ත්වයේ මල් ශාකයක් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. මෙයාව රුපියල් 2000කට ලොකු මල් පහක් එක මාරම ලස්සනයි. කියුරෝ කියන්නේම තනිකරම මල් දෙන වෙරයිටි එකක්. ඔන්න ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා ලස්සන මේ තියෙන්නේ සියරා රෙඩ් ප්ලාන්ට් එකක්. හොඳම තත්ත්වයේ ප්ලාන්ට් එකක්. මෙයාගේ බලන්න කෙමිය ටිකක් අර නිකන් පිපිලා එනවා වගේ ෂේප් එකක් තියෙන සියරා රෙඩ් කෙනෙක්. ඔන්න ඉතින් ඔයාලට එකතු කරගන්න පුළුවන්. පේනවද මල් පහක් තියෙනවා. යා මාරම ලස්සනයි. ඔන්න රතු පාටින් මල් පිරෙන ප්ලාන්ට් හොයන කෙනෙක්ට මෙන්න මේ ලස්සනම කෙනාව ගන්න පුළුවන්. ඔයා බලන්න එයාගේ කෙමිය මේ බලන්න සියරා රෙඩ් එක මේ විදිහට කෙමිය නිකන් අර බුබුලු වගේ එන ෂේප් එකක් යාල් තියෙනවා. හැබැයි මෙයා සෙරා මැජික් හයිබ්‍රිඩ් නම් නෙමෙයි. පේනවද සියරා රෙඩ් කෙනෙක්. ඔන්න ඉතින් ඔයාලට ගන්න පුළුවන්. මෙයාගේ මල් පහක් තියෙනවා මේ විදිහට මාරම ලස්සනයි. ඔන්න මේ ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 2000කට ගන්න පුළුවන්. තව චූටි පොහොට්ටුත් වෙන ගමන් තියෙන්නේ. ඔන්න ගෙදර ලස්සනට හදන කෙනෙක්ට එකතු කරගන්න මාරම ලස්සනයි එයා. ඒ වගේම තව තියෙනවා ඔයාලට මතකද මම කලින් දුන්නා කලින් කියන්නේ දැන්ට අවුරුද්දකට විතර වගේ කලින් ඇරියන් රෙඩ් කියලා වෙරයිටි එකක් දුන්නා. ඔන්න ඉතින් ඇරියන් රෙඩ් ගන්න බැරි වුණ අයට බුෂ් එකක් දුන්නේ මම මතකදී. එකම එකයි දුන්නේ. මෙන්න මේ වගේ මදර් ප්ලාන්ට්ස් තියෙනවා. ඇරියන් රෙඩ් එක හරිම දුර්ලභ වෙරයිටි එකක්. රතු පාට මලක් හැදෙන්නේ. ටික කාලයක් ඇද්දි මල නිකන් අර දුඹුරු පාට වගේ කලයකට හැදෙනවා. මෙයා නම් අඩි එකමාරකට වැඩි උස ලොකු මවුෂාකයක් තියෙනවා. මල් දෙකයි පොහොට්ටුවයිත් එක්ක. මෙයාව රුපියල් 1800ෙන් ගන්න පුළුවන් ලොකු මවුෂාක ඔයාලට හම්බෙන්නේ. ඒ වගේම තව තියෙනවා මෙන්න මෙයා ලස්සනම ඇල්මා ප්ලාන්ට් එකක් තියෙනවා. යාව රුපියල් 1500ෙන් ගන්න පුළුවන්. මල් දෙකක් එක්ක ඇල්මා රුපියල් 1500යි. ඒ වගේම තව තියෙනවා මෙයත් සියරා ඔරේන්ජ් කෙනෙක්. මේ වගේ මල් 3ක් එක්ක මෙන්න මේ ප්ලාන්ට් එක නම් ටිකක් අනිත් ප්ලාන්ට් එකට වැඩි උසයි. මේ විදිහට එයාව ගන්න පුළුවන් රුපියල් 1300කට ලස්සන සියරා ඔරේන්ජ් ඔන්න ඔයාලට ඕන එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා අලෝහා ඔරෙන්ජ්. හරිම දුර්ලභ වෙරයිටි එකක්. හැමදාම දෙන්න නැති කෙනෙක් තමයි අලෝහා ඔරෙන්ජ් කියන්නේ. ලස්සනම තැඹිලි පාට කලර් එකක් තියෙන මේ වගේ මල් දෙකක් එක්ක ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. එයාගේ මල පේනවද නිකන් අර ඩෙවෝට්ස් මලට ගොඩාක් සමානයි. හැබැයි අලෝහා ඔරෙන්ජ් කියන්නේ හාත්පසින්ම වෙනස් මලක්. ඉතින් ඔන්න පේනවද මේ විදිහට ලස්සන කෙමියක් තියෙනවා. කහම කහ පාට මල නිකන් අර ඒක කියන්නේ කොහොමද නිකන් අර කඩදාසි මල් කියන්නේ අන්න ඒ වගේ එකක් තියෙන නිකන් අර මේ ඔයාලට පේනවා ඇති නිකන් මම මේ අල්ලද්දි ඔයාලට සද්ද දැනෙනවා ඇති අර කඩදාසි මලකව ෂේප් එක තමයි තියෙන්නේ මේ විදිහට. එයා ලොකු ප්ලාන්ට් එකක් අඩි 2කට කිට්ටු වගේ වෙන්න උස තියෙනවා. මේ වගේ ලස්සනම අලෝහා ඔරෙන්ජ් ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 1900ෙන් ගන්න පුළුවන්. මේවා ටිකක් ලොකු සයිස් එකට හැදෙන ලොකුම ප්ලාන්ට්ස් ඔයාලට දෙන්නේ. ඒ වගේම ඇරිසා පින්ක් මේ තරම් ලොකු ප්ලාන්ට් වලට හදලා දෙනවා කියන්නේ මේ බලන්න ගස්වල එක ඩොට් එකක් වගේ නේද පේන්න ඇති. මාරම ලස්සනයි මල් 3ක් එක්ක ඇරිසා පින්ක් කෙනෙක් ඉන්නවා මේ වගේ හොඳම තත්ත්වයේ මුල් පද්ධතියක් එක්ක. මෙයාවත් රුපියල් 1800කට ගන්න පුළුවන්. ඒ වගේම ඔන්න මිලියන් රෙඩ් බුෂස් හොයන කට්ටිය මේ තියෙන රටින් ආපු බුෂස් නන් නෙමෙයි. මේ අපේ ලංකාවේ හදාගත්ත අපිම හදපු ලස්සන බුෂස්. මෙයාගේ තියෙනවා මදර් ප්ලාන්ට් 1 2 3 4යි 5ක් තියෙනවා. මදර් ප්ලාන්ට්ස් 5ක බුෂ් එකක් තියෙනවා. මේ මදර් ප්ලාන්ට්ස් පහම අපි ඔයාලට එකක් රුපියල් 1000 ගානේ වැටෙන විදිහට ඔන්න රුපියල් 5000කට තමයි දෙන්නේ යන්නේ. මේක එකතු කරගන්න පළබෝ කරන කෙනෙක් ඔන්න ඔයාලට ගොඩාක් ලොකු ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්. මොකද
මේ බුෂ් එක ඔයාලට පේනවද? අඩි 1මාරකටත් වැඩිය උසක් තියෙන ලොකු මදර් ප්ලාන්ට්ස් පහක් තියෙන මල් 1 2 3 4 5ක් තියෙනවා. මල් පහක් එක මේ වගේ බුෂ් එකක් ඔන්න ඔයාලට එකතු කරගන්න පුළුවන් රුපියල් 5000කට ගෙදර ලස්සනට හදන කෙනෙක්ට හරි එකතු කරගන්න මල් පිරෙන වෙරයිටි එකක් තමයි මිලියන් රෙඩ් කියන්නේ. ඔන්න ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තවත් ජගුවර් ග්‍රීන් කෙනෙක් තියෙනවා මේ වගේ මලක් එක්ක අඩි 1මාරක් උස මෙයාවත් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 2000කට. පේනවනේ හොඳටම කට් කරගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ මෞෂාකයක් තමයි අපි ඔයාලට දෙන්නේ. ඒ වගේම ලස්සන වයිට් කලර් බින් එකක් ඔන්න ඔයාලට දෙන්න ලෑස්ති කරන ගමන් ඉන්නේ අපි මේ විදිහට හොඳම තත්ත්වයේ මෞෂාක ගොඩක් තියෙනවා. අපි බලමු. මෙන්න මෙයා බලන්න. මේ දෙක එක ළඟින් තිබ්බාම කොච්චර ලස්සනයිද බලන්නකෝ. මේ තියෙන්නේ නම් ලස්සන බැම්බිනෝ මෙයා හැරිසා පින්ක්. අන්න ඉතින් අපි ඔයාලට දෙන්න යන්නේ හැරිසා පින්ක් ලොකුම තත්ත්වයේ හොඳම තත්ත්වයේ මෞෂාකයා මෙයා රුපියල් 1800යි. ලොකු ප්ලාන්ට්ස් අඩි 1මාරකට වැඩි උසයි. ලස්සන මල් තුනක් එක්ක බෝල මල් හැදෙන්නේ මම හැමදාම කියනවා එයා මාරම ලස්සනයි කියලා. මේ බලන්නකෝ. අන්න ඉතින් රෝස පාට බෝල මල් හැදෙන්නේ ලොකු මල්. මේ බලන්න මගේ අතත් එක්ක කම්පෙයාර් කරලා අන්න එයාව රුපියල් 1800කට ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා ඔයාට බුෂ් ටික ගන්නත් අමාරුයි. මෙන්න මේ ලස්සනම බුෂ් එක. ඔන්න හැමෝම ආසාවෙන් ඉල්ලපු බුෂ් එක ඔයාට මතකයි ඇති. මම දැන් සති 2කට 3කට විතර කලින් දුන්නා මදර් ප්ලාන්ට්ස් 5ක බුෂ් එකක් රුපියල් 5500කට. ඔන්න එයාගේම බුෂ් එකක් අපි ඔයාට දෙන්න යන්නේ. මාරම ලස්සනයි පේනවද මල් ගොඩ? මෙයාගේ මල් තියෙනවා 1 2 3 4 5 6යි. 6යි 7ක් මල් 7ක් දැනට තියෙනවා. මේ වගේ ලොකු මදර් ප්ලාන්ට්ස් එයාගෙත් තියෙනවා රුපියල් මේක අපි දෙන්නේ රුපියල් 5500ට. ලොකු මදර් ප්ලාන්ට්ස් 1 2 3යි. ලොකු මදර් ප්ලාන්ට්ස් 3යි. චූටි පැල මේ විදිහට පොකුරක් පිටින්ම තියෙනවාට පේනවද? මේ ඔක්කොම ලොකු වෙන්න හදුන පැල. මේ පේනවද? චූටි පැල 3ක් වගේ තියෙනවා මේ විදිහට. ලොකු මදර් ප්ලාන්ට්ස් 3ක් තියෙනවා. මාරම ලස්සන කෙනේ. මෙයා සීඩ් ප්ලාන්ට් එකක් හරි ලස්සනට දෙපැත්ත කොළ පාටින් බයි කලර් වෙලා හැදෙන. ඔන්න මෙයාවත් අපි ඔයාලට අද දෙන්නේ රුපියල් 5500ට බුෂ් එකක් විදිහට. ලොකු මදර් ප්ලාන්ට්ස් 3යි. එතකොට පොඩි පැලක් 3ක් තියෙන ලස්සන බුෂ් එකක්. මේ පේනවනේ මුල් කුට්ටිය පිටින්ම තියෙනවන්න ගෙදර ලස්සනට හදන අය එකතු කරගන්න. වාසි කෙනෙක් මෙයා මාරම ලස්සනයි මල් පිරෙනවා. ඔයාලට පේනවද මෙන්න මේ බැම්බිනෝ රෙඩ් එක බලපුවම කොච්චර ලස්සනයිද කියලා. ඔන්න එයා තමයි අපි ඔයාලට දෙන්නේ. මෙයා රුපියල් 5500කට ගන්න බලන්න ලොකු බුෂ් එකක්. ඒ වගේම තව තියෙනවා ඔන්න වයිට් චැම්පියන් හොයන කෙනෙක්ට ලස්සන වයිට් චැම්පියන් කෙනෙක්. මෙන්න මෙයා හරිම ලස්සන වයිට් චැම්පියන් කෙනෙක්. අපේ ලංකාවේ වයිට් චැම්පියන් වර්ග 3ක් තියෙනවා. ඉතින් ඔන්න මේ වෙරයිටි එක නිකන් අර රොටෙරෝ වයිට් වගේ මල හැදෙන්නේ. අන්න ඒ වගේ වෙරයිටි එකක් වයිට් චැම්පියන් මාරම ලස්සනයි. වයිට් කලර් මල් තමයි පිරෙන්නේ. ඔන්න ඉතින් මෙයාගේ කෙමිවල සීඩ් දෙන්නේ නා මල් 3යි 4යි 5ක් තියෙනවා. මල් 5ක බුෂ් එකක් තියෙනවා. මදර් ප්ලාන්ට්ස් දෙකක්. ඔන්න අලුතෙන් මල් පොහොට්ටුත් වෙන ගමන් තියෙන මේ වගේ බොටම් බුෂ් එකක් තියෙන්නේ. ඔන්න බොටම් එකත් එක්කම තමයි අපි ඔයාලට දෙන්නේ මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාක දෙකක්. මේ බුෂ් එක ඔයාලට රුපියල් 3000කට ගන්න පුළුවන්. මාරම ලස්සන මල් පිරෙන්නේ. පේනවද? ගෙදර ලස්සනට හදන කෙනෙක් ඔන්න එකතු කරගන්න වයිට් කලර්ස් වෙන කෙනෙක්ට මෙන්න මේ වර්ගේ හරි දුර්ලභ වෙරයිටි එකක්. මොකද අර මල නිකන් අර රොටෙරෝ වයිට් වගේ දිග මලක් හැදෙන්නේ. හරි ලස්සනට හැදෙනවා යා. ඔන්න ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා මෙන්න මෙයා ලස්සන බැම්බිනෝ රෙඩ් බුෂ් එකක් තියෙනවා. ඔන්න බැම්බිනෝ රෙඩ් පහුගිය දවසේ නම් දුන්නා මට දෙන්න තිබුණේ නෑ. දැන් ඉතින් ඔන්න ලස්සන බුෂ් එකක් හදලා ඔයාලට දෙන්න යන්නේ. මෙයාගේ මල් තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7ක්. මල් 7ක් තියෙනවා. කොච්චර ලස්සනද බලන්නකෝ. අන්න ඉතින් ඇන්තෝරියන් හදනවා නම් මෙන්න මේ ගානටවත් හදන්න ඕනේ. බයි කලර්ස් මල් අරගෙන පේනවද කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා අපි. මල් 7ක් එක්ක ඔන්න ඔයාට මෙන්න මේ මදර් ප්ලාන්ට්ස් දෙකේ බුෂ් එක රුපියල් 3800කට තමයි දෙන්නේ. ඔන්න ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් එකතු කරගන්න පුළුවන්. බැම්බිනෝ රෙඩ් රුපියල් 3800කට තමයි මෙයා හම්බෙන්නේ. ගොඩක් අඩු මුදලට මේකේ තනි මදර් ප්ලාන්ට් ගන්නවා නම් එක ප්ලාන්ට් එකක් වාට රුපියල් 2000කට වගේ තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒකට වැඩිය මෙන්න මේ වගේ බුෂ් එකක් ගන්නවා නම් කොච්චර වාසිද කියලා බලන්නකෝ. ගොඩ බලන්න. ඔන්න ඉතින් රුපියල් 3800කට හම්බ වෙන ලස්සන බැම්බිනෝ රෙඩ් කෙනේ. ඒ ලස්සන ඉතින් කොච්චර බැලුවත් ඉතින් එපා වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. මාරම ලස්සනයි යා. ඒ වගේම තව තියෙනවා අපි ඔයාලට දෙන මෙන්න මෙයා හරිම ලස්සන කෙනෙක්.
මේ තියෙන්නේ ලස්සන සෙන්සරෝ වයිට්. හැමදාම දෙන්නේ නැති කෙනෙක් ලස්සනම කෙනෙක්. ඔන්න වයිට් වෙරයිටිස් එකතු කරන කෙනෙක් එකතු කරගන්න. මෙයා තමයි සෙන්සරෝ වයිට් කියන වෙරයිටි එක. ඔන්න මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාකයක් අපි ඔයාලට දෙන්න යන්නේ. මල් තුනක් එක්ක පේනවද? මෙන්න මේ විදියට මුල් අද්දවලා තියෙන හොඳ ප්ලාන්ට් එකක්. එයාව ආපහු කට් කරගන්න පුළුවන්. මේ ප්ලාන්ට් එක ඔයාලට ඕනි නම් ගන්න පුළුවන්. රුපියල් 2200කට තමයි දෙන්නේ සෙන්සරෝ වයිට්. හරිම දුර්ලභ වෙරයිටි එක. මේ කලර් එක මාරම ලස්සන. ඔයාලට පේනවද? මේ විදියට heart shape උල් මලක් හැදෙන්නේ. මෙන්න මෙයාව ඔයාලට ගන්න පුළුවන් රුපියල් 2500කට sorry 2200කට. ඔන්න එකතු කරගන්න සෙන්සරෝ වයිට්. හැමදාම දෙන්නේ නැහැ. වයිට් වර්ග ගොඩක් තියෙනවා. හැබැයි හැම එකකින්ම එක ගාන වගේ තියෙන්නේ අද. ඔන්න එකතු කරගන්න පුළුවන්. ඒ වගේම වැනිලා යෙලෝ බුෂ් එකක් තියෙනවා. ඔන්න ඔයා ආසයිද බලන්න මේකට. පේනවද? එයාගේ මල් තියෙනවා 1 2 3 4 5 6 7 8යි. ඔන්න මල් 8ක් එක්ක වැනිලා යෙලෝ බුෂ් එකක් තියෙනවා. ගොඩ දෙනෙක් කිලෝ වැනිලා යෙලෝ වල ලොකු මල් ආපු බුෂ් දෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ විදිහට හදපු කෙනෙක් තමයි මෙයා. මෙයාගේ තියෙනවා ලොකු මදර් ප්ලාන්ට්ස් 1 2 3ක් තියෙනවා. ලොකු මදර් ප්ලාන්ට් 3ක බුෂ් එකක් තියෙනවා. මෙන්න මේ බුෂ් එක අපි ඔයාලට රුපියල් 4000කට දෙන්නේ. මෙයාගේ තව චූටි පැලයකුත් ඔන්න තියෙනවා අතුලෙන්. මදර් ප්ලාන්ට් 4ක් තියෙනවා. මදර් ප්ලාන්ට් 4ක් එකත් මදර් ප්ලාන්ට් එකක් තියෙන මේ විදිහට. මෙයාව ඔයාලට බුෂ් එකම රුපියල් 4000කට ගන්න පුළුවන්. ඔන්න වැනිලා යෙලෝ පැල පහේ පැකේජ් එක හොයන කෙනෙක් නම් ඔන්න ඔයාලට මේකයි තව ප්ලාන්ට් එකකුයි අරගෙන ඉවලා පැල පැකේජ් එක හදා ගන්න පුළුවන්. මේක නම් මාරම ලස්සන ඔයාලට පේනවා ඇති. ගෙදර ලස්සන හදන කෙනෙක් එහෙම නම් ඔන්න එකතු කරගන්න. මේ වගේ මල් පිරුණු බුෂ් එකක් නම් ඉතින් ඔයාලට හැපෙන්න තමයි පේනවා. දැන් තව චූටි පොහොට්ටුත් ගොඩක් යන ගමන් තියෙන්නේ රුපියල් 4000යි. ඒ වගේම වයිට් විනර් තියෙනවා. ඔන්න වයිට් විනර් දෙනවා ඉවරයක් නැහැ. ඔන්න ඉතින් ඔයාලට තවත් වයිට් විනර්ස් දෙකක් දෙන්න යන්නේ. මේ වෙන රුපියල් 3000ට දෙන ලොකු මදර් ප්ලාන්ට්ස් අඩි 1මාරකට වැඩි උස මල් දෙකක් එක්ක වයිට් විනර් මෙන්න මේ විදිහට හොඳම තත්ත්වයේ මුල් කුට්ටියක් පිටින්ම රුපියල් 3000කට ගන්න පුළුවන්. මෙයත් එහෙමයි. එයාවත් අපි ඔයාලට දෙන්නේ රුපියල් 3000කට. ලොකු මල් දෙකක් තියෙනවා. මෙයාලගේ නම් මල් වලට පොඩ්ඩක් මෙන්න මේ ඩස්ට් එක වැටලා තියෙන්නේ. මේ විදිහට හොඳම තත්ත්වයේ මෞෂාක තියෙනවා. මුල් කුට්ටියක් පිටින්ම අඩි 1මාරක් උසයි. මම ආයේ වයිට් විනර් ගැන කියන්න ඕනේ නෑනේ. වෙළඳපොලේ වයිට් වර්ග අතරින් ඉන්න රැජින තමයි මෙයා වයිට් විනර් කියන්නේ. මිල ගණන් අතින් අධික සාමාන්‍ය මේ වගේ ප්ලාන්ට් එකක් ඔයාලට ගන්න ඕන වෙළඳපොලේ රුපියල් 5000ක්වත් වියදම් කරන්න වෙනවා. ඉතින් ඔයාලට රුපියල් 3000කට හම්බ වෙනවා කියන්නේ කොච්චර වාසිද බලන්න. ඒ වගේම තව තියෙනවා ලස්සන මේ තියෙන්නේ ෂෙරාඩ් වයිට් මල් 4ක් එක පුදුමාකාර ලස්සන කෙනෙක්. ඔන්න මෙයාව අපි ඔයාලට දෙනවා රුපියල් 2000කට අඩි 1මාරකට වැඩි උස ලස්සන මල් 4ක් තියෙන ෂෙරාඩ් වයිට් ඔන්න එකතු කරගන්න. මෙයා රුපියල් 2000යි. මේ වගේ හොඳම තත්ත්වයේ මුල් කුට්ටියක් පිටින්ම ඔයාලට හම්බ වෙනවා. අනිතින් එකතු කරගන්න පුළුවන්. දැන් නම් ගයිස් මහන්සි වීඩියෝ එක පෙන්නලා පැය භාගයක් විතර කියවනවා. අනිතින් තවත් බින් දෙකක් තියෙනවා. එකත් ඉක්මනට පෙන්නන්නම් ඔයාලට. මෙතන තියෙනවා අර පෙන්නන්නම් මිලියන් මෙතනින් බලමු අපි. මේ තියෙන්නේ ඔයාලට දෙන ලස්සනම හොට් ලිප්ස් කෙනෙක්. ඔන්න ඉතින් මල් එක හොට් ලිප්ස් ප්ලාන්ට් හොයන කෙනෙක්ට මේ ප්ලාන්ට් එක රුපියල් 1800ෙන් ගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ මෞෂාකයක්. ඔන්න ඉතින් එකතු කරගන්න. පේනවනේ එයාගේ ලස්සන කලර් හොට් ලිප්ස් කියන්නේ ඇන්තූරියම් වලින් තියෙන ලස්සනම ප්ලාන්ට් එකක් තමයි. මෙයා ට්‍රයි කලර් මලක් හැදෙන්නේ. ඔන්න ඉතින් එයාව රුපියල් 1800ෙන් ගන්න පුළුවන්. මේ වගේ හොඳ මුල් කුට්ටියක් පිටින්ම තියෙන අඩි 1මාරක් උස. ඒ වගේම මිලියන් ෆ්ලවර්ස් කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයාව රුපියල් 1200කට ගන්න පුළුවන් හොඳ තත්ත්වයේ මෞෂාකයක් මේ විදිහට මිලියන් ෆ්ලවර්ස්. ඒ වගේම කර්ලි කොරල් හොයන කෙනෙක්ට ඔන්න කර්ලි කොරල් එකම එක ප්ලාන්ට් එකක් තියෙනවා. මෙයාව රුපියල් 1200ෙන් ගන්න පුළුවන් කර්ලි කොරල්. ලස්සනට කර්ල් වෙවි මල් හැදෙන කොරල් වෙලා වගේ කෙමිය හැදෙනවා. මෙන්න මෙයා තමයි කර්ලි කොරල්. ඔන්න එයාව ගන්න පුළුවන් රුපියල් 1200කට. ඒ වගේම තව තියෙනවා එතන ලස්සන වර්ග ගොඩක් මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ ලොකු ඩෙවෝට් කෙනෙක්. අනිතින් ඩෙවෝට් වලට ආස කෙනෙක්ට ලොකු සයිස් එකේ ප්ලාන්ට් එකක් තියෙනවා. මගේ අල්ලක් වගේම ලොකු මල් ආපු මෙයාව රුපියල් 2000කට දෙන්න. ඔයාලට මතකයිද මම දුන්නා අඩි ගණන් උස ප්ලාන්ට්ස් ඔන්න ගන්න බැරි වුණ කෙනෙක්ට මෙන්න මෙයාව අපි ඔයාලට රුපියල් 2000කට දෙනවා මලයි පොහොට් වයිට් එක්ක. ලොකු ප්ලාන්ට් එකක් මේ වගේ මුල් කුට්ටියක් පිටින්ම අඩි 1මාරකට වැඩි උස තියෙන ලොකු ප්ලාන්ට් එකක්. පේනවද මුල් කුට්ටියගේ කොච්චර හොඳට හැදිලා තියෙනවද බලන්න. ගහම එහෙම තිබ්බහම ඔන්න බලන්න. එයාව රුපියල් 2000යි. ඒ වගේම ඩැෆ්නි හැමෝම ආස මාරම ලස්සන බයි කලර්ස් මල් පිපෙන ඩැෆ්නි කෙනෙක් තමයි මෙයා. රෝස පාට මලේ දෙපැත්ත කොළ පාටින් බයි කලර් වෙනවා. ඔන්න ඩැෆ්නි මල් දෙකක් එක්ක අඩි 1මාරකට
උසේ තියෙන මල් දෙකයි පොහට්ටුවයි තියෙන මේ වගේ චූටි පැල පොකුරක් පිටින්ම තියෙන එයාගේ බලන්න පොඩි පැල පොකුර කොහොමද කියලා 1 2 3 4 5ක් වගේ තියෙනවා පොඩි පැල මෙන්න මේ විදිහට මෙන්න මේ බුෂ් එකම අපි වාට දෙනවා රුපියල් 2500කට ඩැෆ්නි ඔන්න ඉතින් එකතු කරගන්න මෙයාගේ ස්වීට් ඩ්‍රීම් මල් වගේ මාරම ලස්සන බයි කලර් එකක් හැදෙන්නේ ඔන්න එයාව එකතු කරගන්න පුළුවන් වාට රුපියල් 2500යි ලොකු මදර් ප්ලාන්ට් එකයි පොඩි පැල පොකුරකුත් එක්කම ඒ වගේම තව තියෙනවා ලස්සන වෙරයිටි එකක් chili red හැමෝම හොයන කෙනෙක් chili red ලොකුම මදර් ප්ලාන්ට්ස් තියෙනවා අඩි 2ක් වගේ උස තියෙන මේ එක ප්ලාන්ට් එකක් වාට රුපියල් 2000ෙන් ගන්න පුළුවන් මෙයාගේ නම් මල් 3ක් තියෙනවා chili red මාළම ලස්සනක් තියෙන්නේ රතු පාට අර නිකන් මිරිස් කරල් වලට තියෙන රතු පාට කලයක තමයි තියෙන්නේ මෙයාට පේනවද ඔන්න ඉතින් එයාගේ මල් මේ විදිහට ටික කාලයක් යද්දි පොඩ්ඩක් චේන්ජ් වෙනවා කලයක තමිලි පාටකට මේ විදිහට හොඳම තත්ත්වයේ මෞෂාකයක් තියෙනවා අඩි 2කට වගේ උස තියෙන රුපියල් 2000ෙන් ගන්න පුළුවන් මුල් කුට්ටියක් පිටින්ම තමයි ඔන්නවාට හම්බෙන්නේ එකතු කරගන්න දෙන වෙලාවේදී ගන්න නැත්තම් පස්සේ නම් නැති වෙනවා ඒ වගේම තවත් අලෝහා ඔරෙන්ජ් කෙනෙක් තියෙනවා මෙයාත් යාම තමයි මෙයාවත් රුපියල් 1900කට දෙන්නේ ඔන්න අලෝහා ඔරෙන්ජ් ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා එකතු කරගන්න පුළුවන් හොඳම තත්ත්වයේ මුල් කුට්ටිය පිටින්ම මෞෂාකයක් ඒ වගේම තව තියෙනවා මේ බින් එකේ ලස්සන මෙයාත් ඇරියන් රෙඩ් කෙනෙක් අපි වාට රුපියල් 2000ට දෙනවයි කියන ඇරියන් රෙඩ් කෙනෙක් තමයි මේ තියෙන්නේ සෝරි මේක ඇලබාමා රෙඩ් එක ඇලබාමා රෙඩ් එක මේක ඇරියන් රෙඩ් එක තමයි මේ තියෙන්නේ ටිකක් අර රතු පාට වර්ග ඔක්කොම එකයිනේ පොඩක් අර අඳුර ගන්න බැරි ප්‍රශ්න දෙනවා මේක ඇලබාමා රෙඩ් වල කොලේ ගොඩක් දිගයි මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ මේ බලන්න මේ ගහේ කොච්චර ලොකුවක් තියෙනවද කියලා ඇලබාමා රෙඩ් මෙන්න මෙයාව මේ සයිස් එකෙන් හදනවා කියන්නේ ඒක වෙනමම කලාවක් වඩ පේනවා ඇති මෙන්න මේ ලොකු ප්ලාන්ට් එක වාට රුපියල් 2500කට ගන්න පුළුවන් අල්ලක් වගේ ලොකු මලක් ඇවිල්ලා තියෙන්නේ ඇලබාමා රෙඩ් මේ බලන්න මේ විදිහට ප්ලාන් නම් ඔයාලට කොහෙන්වත් හම්බෙන්නේ නැතුව ඇති මේ බලන්න හොඳම තත්ත්වයේ මුල් කුට්ටියක් පිටින්ම ඇලබාමා රෙඩ් කෙනෙක් ඉන්නවා මෙයාව රුපියල් 2500යි රතු පාට අතරින් ඉන්න වටින කෙනෙක් තමයි මෙන්න මේ ඇලබාමා රෙඩ් කියන්නේ ඔන්න එයාට ගන්න පුළුවන් ඒ වගේම හරිම ලස්සන සීඩ් ප්ලාන්ට් එකක් තියෙනවා බයි කලර්ස් මල් තමයි යාගේ හැදෙන්නේ මෙන්න මෙයා දුබුරු පාට බයි කලර් මල් දැකලා තියෙනවද මම බලන්නකෝ ලොන්ග් ටේල් මලක් හැදිලා තියෙනවා පුදුමාකාර ලස්සනක් තියෙන්නේ මම දන්නවා මෙන්න මෙයා දැකපු ගමන් මම නම් ඉල්ලනවා හරි ලස්සනට නිකන් අර අපේ ලංකාවට අලුතෙන් ආපු බ්ලැක් බුල් මල වගේ ෂේප් එකක් තියෙන්නේ ඔන්න යාගේ තියෙනවා මල් මේ විදිහට 1 2 3 4ක් මල් 4ක් තියෙනවා පුදුමාකාර ලස්සනක් තියෙන්නේ මේ වගේ හඩියක් වගේ දිග ලොකු මල් හැදෙන්නේ මෙයා බලන්න පුදුම ලස්සනක් තියෙන මේ වගේ සීඩ් ප්ලාන්ට් එකක් ඔයාලට එළියෙන් ගන්නවා රුපියල් 5000කටවත් ගන්න වෙයි ඉතින් ඔන්න පේනවනේ අපි මෙයා ඔයාලට දෙනවා රුපියල් 3000කට ඔන්න එකතු කරගන්න පුළුවන් හොඳම තත්ත්වයේ ලස්සනම අන්කමන් සීඩ් කෙනෙක් ලස්සන බයි කලර් වර්ග හොයනවානේ ඉතින් බයි කලර් වර්ග වලින් බ්‍රවුන් බයි කලර් ගොඩ දෙනෙක් හොයනවා කෙනේ වරයිටි එකක් ඉතින් ඔන්න ඔයාලට ගන්න පුළුවන් මේ වගේ ලස්සන මල් තියෙන මල් 4ක් තියෙනවා යාගේ මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාකයක් රුපියල් 3000කට ගන්න පුළුවන් ඒ වගේම ඔන්න හැමෝම බලන් හිටපු ලස්සන බින් එකක් තමයි තවත් තියෙන්නේ මෙතන තියෙනවා ඔයාලට පෙන්නන්නම් මම මේ පැත්තෙන් පෙන්නන්නම් ඔන්න තැඹිලි පාට වර්ග ගොඩක් තියෙනවා ඔයාලට ගන්න පුළුවන් මේ තියෙන්නේ මාටිස් බයි කලර් ඔන්න මෙයාව අපි ඔයාලට දෙනවා රුපියල් 1600ට දෙන ලොකු ප්ලාන්ට්ස් මේ පේනවානේ අනිත් ප්ලාන්ට් වලට වැඩිය ගොඩාක් උසට හැදිලා හරි ලස්සනට හැදුණු මුල් කුට්ටියක් පිටින්ම තියෙන මෙයාලා ඔයාලට ගන්න පුළුවන් මෙයාව රුපියල් 1600කට ලොකු මාටිස් බයි කලර් ඒ වගේම මෙන්න මෙයා තමයි ලස්සනම බයි කලර් මල් පිපෙන සමාවෙන්න ගයිස් ගොඩක් කලා වීඩියෝ එක කරනවා චුට්ටක් ඇස්සක් ආවා මේ විදිහට මෙන්න මෙයා ලස්සනම බයි කලර් මල් පිපෙන මිසුරි ඔන්න මිසුරි බයි කලර් මල් දෙකක් එක්ක මේ වගේ හොඳම තත්ත්වයේ ප්ලාන්ට් එකක් තියෙනවා මෙයාව රුපියල් 2000කට දෙනවා අපි ඔන්න ඔයාලට ඕනනම් ගන්න පුළුවන් මේ වගේ හොඳට මුල් ඇදපු හොඳ නිරෝගී මදර් ප්ලාන්ට් එකක් අන්න ඉතින් මෙයාව රුපියල් 2000කට ගන්න පුළුවන් මිසුරි බයි කලර් හොයන කට්ටියට ඔන්න එකතු කරගන්න ඒ වගේම මෙන්න මෙයා තමයි ඇරියන් රෙඩ් කියපු වෙරයිටි එක ඔයාලට කලිනුත් දුන්නේ ඇරියන් රෙඩ් කෙනෙක් මම පේනවද මෙයාගේ නම් මල් තියෙනවා 1 2 3 4 මල් 4ක් එක්ක ඇරියන් රෙඩ් ප්ලාන්ට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට ලස්සන මල් වට්ටියක් වගේ තමයි යාගේ හැදෙන්නේ පේනවනේ අන්න ඉතින් මෙයාව අපි වාට රුපියල් 2000කට තමයි දෙන්නේ ඇරියන් රෙඩ් 2000න් ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා හැබැයි මෙන්න මෙයාගේ චූටි පැලයකුත් ඔන්න වටින් එන ගමන් තියෙන්නේ ඔන්න මෙයාවත් රුපියල් 2000කට ගන්න පුළුවන් ඒ වගේම තව තියෙනවා chili red ලොකුම මදර් ප්ලාන්ට් එකක් මෙයාවත් අපි වාට දෙන්නේ මෙයා නම් ලොකු ප්ලාන්ට් එකක් අනිත් ගහටත් වැඩිය රුපියල් 2500ට දෙන chili red කෙනෙක් මාරම ලස්සන වාට පේනවද මල
නිකන් අර ඉරි වැටිලා තියෙන මේ මලෙත් ලිවියම් රෙඩ් වලගේ මේ විදිහට හොඳම තත්ත්වයේ මව ශාකයක් මේ පේනවනේ රුපියල් 2500කට ගන්න පුළුවන් මේ තියෙන යාගේ අලුත් මල පේනවද නිකන් අර කොච්චි කරල් වගේ තමයි හරි ලස්සනට හැදිලා තියෙන මේ පේනවනේ අනිතින් මෙයා තමයි chili red මෙයා රුපියල් 2500ට ගන්න පුළුවන් ලොකු මද ප්ලාන්ට් එකක් ඔයාලට හම්බෙන්නේ ඒ වගේම ඩෙලිෂියා ඔරෙන්ජ් හොයන කට්ටියගේ ඩෙලිෂියා බයි කලර් මල් දැකලා තියෙනවද? හොඳම තත්ත්වයේ අපි හදපු ලස්සනම ඩෙලිෂියා බයි කලර් මල් අරගත්ත ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ මවුෂාක තියෙන්නේ. මෙයාලා නම් අඩි 2.5ක් වගේ උස තියෙන ලොකු මද ප්ලාන්ට් ඩෙලිෂියා ඔරෙන්ජ් මේ තරමට හදනවා කියන්නේ ඩෙලිෂියා කියන්නේ සාමාන්‍යයෙන් චූටියට හැදෙන කොටට හැදෙන ගස්නේ. ඉතින් ඔන්න මෙයාගේ මල් තියෙනවා 1 2 3ක් මේ විදිහට මල් තුනක ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. මෙයාව අපි දෙන්නේ රුපියල් 2500කට. ඔන්න කැමති කෙනෙක් ඉන්නවනම් එකතු කරගන්න. ඩෙලිෂියා ඔරෙන්ජ් ලොකු ප්ලාන්ට් එකක්. ඔරෙන්ජ් කලර්ස් ගොඩක් නෑ. මම හැමතිස්සෙම කියනවා මේ වගේ වර්ග දෙද්දි එකතු කරගන්න කියලා. මෙයාගේ නම් මල් 5ක් තියෙනවා. බයි කලර්ස් මල් 5ක් මේ බලන්න අල්ලකටත් වැඩි ලොකු මල් තියෙන්නේ. මෙයාවත් ඔයාලට රුපියල් 2500කට ගන්න පුළුවන්. මෙයාගේ නම් එක මලක් කැඩිලා තියෙනවා මේ විදිහට. ඔන්න එකතු කර ගන්න පුළුවන් මල් 5ක් තියෙනවා. ඔයාලට කැමති නම් ගන්න පුළුවන් ඩෙලිෂියා ඔරෙන්ජ්. එයාත් රුපියල් 2500. මෙයා නම් අඩි 3ක් වගේ උස තියෙන ලොකු ප්ලාන්ට් එකක් මේ බලන්න. ඔන්න ඔයාලට පේනවා ඇති මේ වගේ ලොකු සයිස් එකේ කෙනෙක් ඔන්න එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා ලස්සන මෙයා සීඩ් ප්ලාන්ට් කෙනෙක්. ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙයාව රුපියල් 2500කට ගන්න පුළුවන්. හරිම ලස්සන සීඩ් කෙනෙක්. දෙපැත්ත කොළ පාටින් බයි කලර් වෙන කොළ ඝනකම් මල් ඝනකම් හරිම ලස්සන සීඩ් කෙනෙක්. නිකන් අර US බ්‍රිලියන්ට් ටයිප් එකට හැදෙන ලස්සන මලක් ඔයාලට පේනවා ඇති. ඒ විදිහම තමයි මල හැදෙන්නේ. US බ්‍රිලියන්ට් මලට සමානම මලක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට මල් තුනක් එක්ක මෙන්න මෙයාව රුපියල් 2500කට ගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ ප්ලාන්ට් එකක්. මේක බුෂ් එකක් වගේ තිබුණාට බුෂ් එකක් නෙවෙයි. හැබැයි මේ විදිහට ලොකුවට කොළ ගොඩක් එක්ක ගහ දෙකට බෙදෙන්න යන ප්ලාන්ට් එකක්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙයාව රුපියල් 2500කට ගන්න පුළුවන්. US බ්‍රිලියන්ට් ටයිප් එක විදියම තමයි තියෙන්නේ. පේනවා ඇති කෙඹිය දම් පාටට හැදෙන්නේ. මලත් හරි ලස්සන දම් පාට කලර් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති දෙපැත්ත කොළ පාටින් බයි කලර්. එයාව රුපියල් 2500කට ගන්න පුළුවන්. ඒ වගේම ශිරානෝ තියෙනවා. බයි කලර් මල එන්න ඔන්න මෙන්න තියෙන මාරම ලස්සන කෙනෙක්. මම ඔයාලට කලින් අර සීඩ් ප්ලාන්ට් එක පෙන්නව නේද? අන්න එයාට තියෙන මෙන්න මේ දම් පාටම තමයි. මේ පේන්නේ බයි කලර් මල් එන්න ඔන්න මෙන්න තියෙන. ඊළඟ මලෙන් නම් අනිවාර්යෙන් බයි කලර් එක හැදෙනවා. ලොකු මල් ආපු ශිරානෝ. මේ වගේ ප්ලාන්ට් එකක් තියෙනවා. ඔයාලට රුපියල් 2000කට ගන්න පුළුවන්. අඩි 2ක් වගේ උස තියෙනවා. මල් 4ක් එක්ක. ලස්සනම ශිරානෝ කෙනෙක්. ඔන්න ඔයාලට ගන්න පුළුවන්. තව පොහොට්ටුත් දෙන ගමන් තියෙන මෙයාව රුපියල් 2000යි. ලොකුම සයිස් එකේ ශිරානෝ ප්ලාන්ට් එකක්. මේ විදිහට ප්ලාන්ට් හදලා ගන්නවා කියන්නේ ඒක ඉතින් ඔයාලට ගොඩක් වාසි සාමාන්‍යයෙන් අඩියක් වගේ ශිරානෝ ප්ලාන්ට්ස් අපි දෙන්නේ. එයාත් එක්ක තව තියෙනවා ඔන්න පර්පල් සීඩ් තමයි මෙයාලා නම්. එයා බලන්නකෝ කොහමද කියලා. මෙයාත් මාරම ලස්සන දම් පාට කලර් එකක් තියෙන්නේ. පුදුමාකාර ලස්සනක් එයාත්. මෙන්න මෙයාවත් අපි ඔයාලට දෙන්නේ රුපියල් 3500කට. ලස්සන පර්පල් කලර් සීඩ් එකක්. කෙමිය නම් තද දම් පාටක්. මලත් තද දම් පාටක් තියෙන මල් දෙකක් එක පර්පල් සීඩ් කෙනෙක් ඉන්නවා. මෙයාව රුපියල් 3500කට ගන්න පුළුවන්. පර්පල් වර්ග නම් ඉතින් අපේ ලංකාවේ අපි හදන්නේ සීඩ් වලින්ම තමයි. අලුත් නිෂ්පාදන තමයි අපි එළියට දෙන්න ඕනේ. ඉතින් මෙයාව ගන්න පුළුවන් රුපියල් 3500කට. මාරම ලස්සනයි. ඔයාලට පේනවාද මට ඉතින් කියන්න දෙයක් නැහැ නේ මේ බලන්න. ඇලෙක්සියා පර්පල් මල වගේ තමයි වෙනස තියෙන්නේ. අර ටික කාලයක් ඇති මල මේ විදිහට අඩු ඩස්ට් ඒ කියන්නේ අඩු කලයකට හැදෙනවා. ඒ වගේම මෙන්න මෙයාත් හරිම ලස්සන පින්ක් සීඩ් කෙනෙක්. දෙපැත්ත මේ විදිහට ලොන්గ్ ටේල් බයි කලර් එකක් හැදෙනවා. මෙන්න මේ ප්ලාන්ට් එකත් අපි ඔන්න ඔයාලට දෙන්න යන්නේ. බලන්න. මේ වගේ හොඳම තත්ත්වයේ මවුෂාකයක් තියෙනවා. මෙයාව අපි ඔයාලට රුපියල් 2000කට දෙනවා. ලස්සන බයි කලර් කෙනෙක් මේ පේනවාද? මෙන්න මේ විදිහට ලොන්గ్ ටේල් බයි කලර් මලක් හැදෙන රෝස පාට කෙනෙක්. ඔයාලට පේනවාද? එයාගේ කෙමි හරි වෙනස් කලර් එකක් තියෙන. අලු පාට කෙමියක් තියෙන. මේ බලන්නකො අලුයි රෝසයි මික්ස් වෙච්ච කෙමියක් තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට එයාව රුපියල් 2000කට ගන්න පුළුවන්. ඒ වගේම තවත් තියෙනවා මෙන්න මෙයා නම් ෆස්ට් පර්පල් සීඩ් කෙනෙක්. ඔයාලට පේනවාද එයා කොහමද කියලා? එයා නම් ෆස්ට් පර්පල් මලක් විදියම තමයි. පේනවාද? මෙන්න මෙයා හරිම ලස්සන දම් පාට කලර් එකක් තියෙන. මෙයාවත් රුපියල් 3500කට අපි දෙන්නේ. එයාගේ මලත් ෆස්ට් පර්පල් මල විදිහම තමයි තියෙන්නේ. හැරපුවතක් නෑ. ඔයාලට පේන ඇති මේ වගේ හොඳම තත්ත්වයේ මවුෂාකයක් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. පේනවනේ කට් කරලා පැලබෝ කර ගන්න පුළුවන්. එයාවත් රුපියල් 3500කට තමයි අපි දෙන්නේ.
ඒ වගේම දුර්ලභ කැසනෝවා. අන්න ඉතින් මෙයාවත් අපි ඔයාලට දෙන්න යන්නේ. ඔයාලට මතකයි ඇති ගිය පාර මන් දුන්නා මල් 5ක් එක්ක කැසනෝවා ප්ලාන්ට් එකක්. මෙන්න මෙයාගේ මල් තියෙනවා මේ විදිහට ලොකු මල් දෙකක් එක්ක. ගහ බලන්න කොච්චර සරුයිද කියලා. ලොකු කොළ ඇවිල්ලා හොඳටම හැදුණු කැසනෝවා ප්ලාන්ට් එකක් තියෙනවා. මේ කලයක තියෙන්නේ කැසනෝවා වලට විතරයි. මම හැමදාම කියනවා මම දැකපු ලස්සනම වෙරයිටිස් වලින් ඉන්න රතු පාටට වගේ හුරු තැඹිලි පාටක් තියෙන ලස්සනම කෙනා තමයි මම පෞද්ගලිකවම ආස කෙනෙක් තමයි කැසනෝවා කියන්නේ. පුදුමාකාර ලස්සන. හැබැයි මෙයා වෙන්දපොලේ ඉන්නේ. හැමෝම ගාව එක්කෙනෙක් වගේ තමයි ඉන්නේ. සමහරක් කට්ටිය ගාව ඇත්තෙම නැහැ. ඉතින් ඔන්න ඔයාලට මම දුන්න කැසනෝවා ප්ලාන්ට්ස් ගොඩක් මේ දවස්වල ඔන්න තව කෙනෙක් දෙනවා මේ වගේ අඩි 2ක් උස තියෙන. හොඳම තත්ත්වයේ මුල් කුට්ටියක් පිටින්ම මේ විදිහට තියෙන්නේ. ඔන්න මෙයාව අපි ඔයාලට දෙනවා රුපියල් 4500කට. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එකතු කරගන්න කැසනෝවා. හොඳටම හැදුණු හොඳම තත්ත්වයේ තියෙන මෞෂාකයක් තමයි මේ තියෙන්නේ. පේනවා ඇති. කොළ ගොඩ බලන්න. ගහේ කොළ තියෙනවා 1 2 3 4 5 6 7 8ක් වගේ තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ලස්සනම ප්ලාන්ට්ස් ටික අද ඔයාලට පෙන්නන්නේ. වීඩියෝ එක නම් ඔන්න පැයකට කිට්ටු වෙන වගේ ඇවිල්ලා තියෙනවා. විනාඩි 40ක් තියෙනවා. ඔයාලට කැමති විදිහට ප්ලාන්ට්ස් තෝරලා ගන්න පුළුවන් guys. මට හිතුණා මේ වීඩියෝ එක දිගටම දාන්න ඕනේ කියලා. මොකද සමහරක් කට්ටියට දෙවෙනි වීඩියෝ එක බලා ගන්න බැරි වෙනවා. ඔන්න ඉතින් ඔයාට ඕන විදිහට තෝරලා ගන්න පුළුවන්. මම දුරකථන අංකය මතක් කරනවා 075 68 670 කියන දුරකථන අංකයට WhatsApp message එකක් හරි call එකක් හරි දාලා ඔන්න ඔයාට පුළුවන් මේ ලස්සනම plants මිලදී ගන්න. ඒ වගේම guys ඉස්සෙල්ලාම deposit කරන කට්ටියට තමයි මෙන්න මේ plants වෙන් කරන්නේ. ඔයාට පුළුවන් plant ටික අද ගන්න බැරි නම් ඔයාට deposit එකක් දාලා ඉවරලා මේ plants වෙන් කරලා තියන්න පුළුවන්. විශේෂයෙන්ම deposit එක දාන අයගේ විතරයි plants ටික වෙන් කරලා අරන් තියලා තියන්නේ ආපහු report කරලා. ඔන්න ඔයාට කැමති නම් ගන්න පුළුවන්. මෙන්න මේ ලස්සනම varieties ඔන්න ඔයාට තමයි ඔක්කොම ගෙනලා දෙන්නේ. ඉක්මනට ඔයාට ඕන ඒවා order කරලා ගන්න පුළුවන්.